ස්ටාර් කිචන් LK සුබ දවසක් ඔයාලට. අද මං අරන් ආවේ ගොටුකොළ සම්බෝලයක් හදාගන්න හැටි. අපේ ආහාර වේලට දිනපතා පලා වර්ගයක් එකතු කරගන්න එක ගොඩාක් හොඳයිනේ. ඉතින් ඒ අතරිනුත් ගොටුකොළ කියන්නේ විශේෂ පලා වර්ගයක්. මොකද අපි මේ පලා වර්ගය හීට් කරන්නේ නැහැ, කුක් කරන්නේ නැති නිසා අපිට මේකේ තියෙන පෝෂ්‍ය පදාර්ථ සම්පූර්ණයෙන්ම ලබා ගන්න පුළුවන්. එහෙනම් අපි බලමු මේ ගොටුකොළ සම්බෝලේ හදාගන්න අවශ්‍ය වෙන ද්‍රව්‍ය මොනවාද කියලා. මම මෙතන ගොටුකොළ අරන් තියෙනවා. ඊට අමතරව ගාගත් පොල් මේස හැඳි දෙකක්, රතු ලුණු ගෙඩි කිහිපයක්, දෙහියුෂ ස්වල්පයක්, ලුණු කුඩු. අපි මුලින්ම මේ ගොටුකොළ ටික හොඳට සෝදලා පිරිසිදු කරගන්න ඕනේ. මේක ලුණු මිශ්‍ර ජලයෙන් හොදලා ඊට පස්සේ පිරිසිදු ජලයෙන්ුත් කීප පාරක්ම හොදලා පිරිසිදු කරගන්න ඕනේ. ගොටුකොළ කියන්නේ බිම් මට්ටමේ හැදෙන පලා වර්ගයක් නිසා සත්තු දඟලන්න පුළුවන්, අපජාව්‍ය විස බීජ තියෙන්න පුළුවන්. අපි මේක කුක් කරන්නේත් නැතුව අමුවට ගන්න නිසා හොඳට සෝදලා පිරිසිදු කරගන්න ඕනේ. පිරිසිදු කරගත්තට පස්සේ අපි කපා ගන්න කලින් මේ විදිහට කොටසින් කොටස පිළිවෙලකට සකස් කරගන්න ඕනේ. එතකොට අපිට කපන්න ලේසි. මේ දිගට තියෙන දඬු ටික කපලා ඉවත් කරන්න එපා. මේ දඬු ගොඩාක් ගුණයි. පණු රෝගවලට එහෙම මේ දඬු ගොඩාක් ගුණයි. ඒ නිසා මේ දඬ සම්පූර්ණයෙන්ම සම්බෝලයට එකතු කරගන්න. දැන් අපි මේ විදිහට සිහින්ව මේක කපා ගන්න ඕනේ. මේ ගොටුකොළ ගේනකොට ඔයගලන් දැකලා ඇති සමහර වෙලාවට ගොටුකොළ වල මුල් තියෙනවා. ඒ මුල් ඔයගලන්ට පෝච්චියක හරි එහෙම නැත්නම් පොඩි ඉඩකඩක වුණත් හිටව ගන්න පුළුවන්. මේක ඉක්මනින්ම ව්‍යාප්ත කරගන්නත් අපිට පුළුවන්. එතකොට වස විස නැසුව පිරිසිදුව ගෙදරදීම අපිට මේ ගොටුකොළ ටික කඩා ගන්න පුළුවන්. හැබැයි ගෙදරදීම ගොටුකොළ ගත්තත් කඩෙන් ගත්තත් ඔයගලන් මේක හොඳට පිරිසිදු කරගන්න ඕනේ. මොකද මම මුලින් කිව්වා වගේ ගොටුකොළ කියන්නේ බිම් මට්ටමේ හැදෙන පලා වර්ගයක්නේ. දැන් අපි ගොටුකොළ ටික කපා ගත්තට පස්සේ ගොටුකොළ සම්බෝලේ හදාගන්න ඩිෂ් එකටම පොල් මේස හැඳි දෙකක් එකතු කරලා ඒකටම කපාගත්ත රතු ලුණුත් එකතු කරලා රස අණුව ලුණු කුඩු ඒ වගේම රස අණුව දෙහියුස ස්වල්පෙකුත් එකතු කරගලා හොඳට මේ ටික ඔක්කොම අනා ගන්න ඕනේ. දැන් අපි ගොටුකොළ කියන්නේ ටිකක් සීත ගුණයෙන් යුක්ත පලා වර්ගයක්නේ. ඉතින් අපි ගොටුකොළ වලට අනිවාර්යයෙන්ම රතු ලුණු ටිකක් එකතු කරගන්න ඕනේ. රතු ලුණු කියන්නේ සෙම් රෝග වලට ගොඩාක් ගුණදායක එළවලුවක්නේ. ඒ නිසා ගොටුකොළ සම්බෝලේ හදනකොට රතු ලුණු ටිකක් වැඩිපුර කපලා එකතු කරගන්න. මම දැන් සම්බෝලේ හදලා ඉවර වෙලා ගොටුකොළ ටිකත් මේකටම එකතු කරගෙන මේ විදිහට ඇඟිලි තුඩු වලින් හැමීට කලවම් කරගන්නවා. ගොඩාක් තද කරලා කලවම් කරගන්න එපා. ඕගලන් දන්නවා ඇතිනේ ගොටුකොළ කියන්නේ තරුණ බව රැකගන්න හිසකෙස් වර්ධනයට ගොඩාක් ගුණදායකයි කියලා. ඒ විතරක් නෙමෙයි පොඩි දරුවන්ගේ පණු රෝගවලට, පීනිස් රෝගවලට, ස්නායු පද්ධතියට, ප්‍රතිශක්තිකරණ පද්ධතියට, මතක ශක්තිය වර්ධනය කරන්න, ඇස් පෙනීම වර්ධනයට ගොටුකොළ ගොඩාක් ගුණදායකයි. චීන වෙදකමේ ආයුෂ වැඩි කරන ඔසුවක් හැටියටත් මේ ගොටුකොළ භාවිතා කරනවා. අපි මේ ගොටුකොළ කුක් කරන්නේ නැතුව අමුවට ගන්න නිසා අපිට මේ ගුණ සම්පූර්ණයෙන්ම ලබා ගන්න පුළුවන්. දැන් අපි මේ ගොටුකොළ සම්බෝලේ හොඳට මේ විදිහට අතගා ගත්තට පස්සේ අපි අන්තිමටත් ලුණු රස, දෙහි රස බලලා පොල් ඇද්ද කියලා බලලා අඩුපාඩු තියෙනවා නම් නැවත එකතු කරගන්න පුළුවන්. මගේ ගොටුකොළ සම්බෝලේ නම් කිසිම අඩුපාඩුවක් නැහැ. හරීම රසට තියෙනවා. ඉතින් ඔයාලටත් මේ වගේ රසගුණ පිරි ගොටුකොළ සම්බෝලයක් සතියකට 2-3 පාරක්වත් දවල් ආහාර වේලට එකතු කරගන්න පුළුවන් නම් ඒක ගොඩාක් ගුණදායකයි. විශේෂයෙන් පොඩි අයට දෙන්න පුළුවන් නම් ඒක ගොඩාක් වටිනවා. ඉතින් එහෙනම් ඕගොල්ලොනුත් මේ විදිහට ගොටුකොළ සම්බෝලේ හදලා රස බලලා මට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. මගේ YouTube channel එක subscribe කරලා ළඟම තියෙන bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. මගේ තවත් අලුත් රෙසිපීස් දැනගන්න ස්ටාර් කිචන් එකේ Facebook page එක follow කරන්න. මම නැවතත් මේ වගේ රසවත් වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න. සුබ දවසක්.